දැන් අපිට එකට මේ ගෙදර සතුටින් ඉන්න පුළුවන් නේද මගේ මැග්ගා? හොඳ වැඩේ පැපොලිට. ඔයාට ඒ කැත ගෑණි හරියන්නේ නැහැ පැටියෝ. මට දැන් තේරෙනවා ස්ට්‍රොබෙරිනා. ඔයා නිසා මං ගොඩක් සතුටින් ඉන්නවා කියලා. පැටියෝ හෙට වැඩට යන්න ඕනි මට. මං ඉක්මනට ගෙදර එන්නම්. මැංගා මං වැඩට ගිහින් ඉක්මනට එන්නම් පැටියෝ. ඔයාට පුළුවන් නම් කන්න දෙයක් හදාගන්න මගේ මැංගා. ස්ට්‍රොබෙරිනා අම්මෝ ඔයා නම් අද ගොඩක් ලස්සනයි කෙල්ලේ. දැක්කම කන්න හිත. ඔයාට නම් පිස්සු පැටියෝ. පිස්සු පැටියෝ. අනේ ඔහොම කියනකොට මට ලැජ්ජයි බොස්. පැපොලි එලවන්න ඕන නිසා මම මැංගට ලං උනේ බොස්. මැංගා හරි කම්මැලියෙක් මට එපා වෙනවා. අනේ මගේ මැංගා. ඔයාට මාව මතක් වෙන්නේ නැද්ද රත්තරන්? මං ඔයාට කොච්චරනම් ආදරේද කියලා ඔයා දන්නේ නැහැ සුදු. මට මේක දැන් ඇති වෙලා. බලනවා තමුසේගේ හැටි. මේ මල ජරා කැමත් මට එපා. යනවා යන්න මෙතනින. ඇයි මැංගා ඔයා ඔහොම කියන්නේ? මම මේ කැම ආදරෙන් හැදුවේ ඔයාටනේ. ඇයි ඔයා මේ තරහින් රත්තරන්? මට ඇයි මැග්ගට මගේ ආදරේ තේරෙන්නේ නැත්තේ? එයාට මාව කැතයි දැන්. අනේ මට මැග්ගා නැතුව ඉන්න බෑ දෙවියනේ. අනේ දෙවියනේ. ස්ට්‍රොබෙරිනා ඔයා තමා මට හම්බුන ලස්සනම කෙනා. අපි දෙන්න අපේ ගෙදර යන් මං ඔයාව ආදරෙන් බලගන්නවා පැටියෝ. යනවා යන්න මගේ ගෙදරින් පැපොලි. මට තමුසේ පේන්න බෑ. මන් දැන් ආදරේ මගේ ස්ට්‍රොබෙරිනට විතරයි. ආය අපිට කරදර කරන්න එපා. ඇයි මගේ මැංගා මට ඔහෙම කළේ? අර ස්ට්‍රොබෙරිනා නිසා මව ගෙදරිනුත් එලෙව්වා. මන් දැන් කොහෙටද යන්නේ දෙවියනේ? මට මේක දැන් ඇති වෙලා. බලනවා තමුසේගේ හැටි. මේ මල ජරා කැමත් මට එපා. යනවා යන්න මෙතනින. ඇයි මැංගා ඔයා ඔහොම කියන්නේ? මම මේ කැම ආදරෙන් හැදුවේ ඔයාටනේ. ඇයි ඔයා මේ තරහින් රත්තරන්? මට ඇයි මැග්ගට මගේ ආදරේ තේරෙන්නේ නැත්තේ? එයාට මාව කැතයි දැන්. අනේ මට මැග්ගා නැතුව ඉන්න බෑ දෙවියනේ. අනේ දෙවියනේ. ස්ට්‍රොබෙරිනා ඔයා තමා මට හම්බුන ලස්සනම කෙනා. අපි දෙන්න අපේ ගෙදර යන් මං ඔයාව ආදරෙන් බලගන්නවා පැටියෝ. යනවා යන්න මගේ ගෙදරින් පැපොලි. මට තමුසේ පේන්න බෑ. මන් දැන් ආදරේ මගේ ස්ට්‍රොබෙරිනට විතරයි. ආය අපිට කරදර කරන්න එපා. ඇයි මගේ මැංගා මට ඔහෙම කළේ? අර ස්ට්‍රොබෙරිනා නිසා මව ගෙදරිනුත් එලෙව්වා. මන් දැන් කොහෙටද යන්නේ දෙවියනේ?